හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටපු අති විශිෂ්ට රජ කෙනෙක් ගැන. ඒ තමයි දුටුගැමුණු රජතුමා. ක්‍රිස්තු පූර්ව 161 ඉඳන් 137 වෙනකල් රජකම් කරපු එතුමා බෙදිලා තිබුණු රටක් එක කොඩියක් යටතට ගෙනාපු වීරයෙක් විදියට තමයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ගමන දිහා. කොහොමද මේ හිතුවක්කාර කුමාරයා මුළු ජාතියක්ම හැමදාටම මතක තියාගන්න රජ කෙනෙක් බවට පත් උනේ? ඇත්තටම මේක පරිවර්තනයක ඒ වගේම දෛවයේ කතාවක්. හරි, අපි මේ කතාවට කිමිදමු. මුලින්ම බලන්න එතුමාගේ මේ ප්‍රබලම ප්‍රකාශය දිහා. මේ වචන ටිකෙන් එතුමාගේ ජීවිතයේ තිබුණු ලොකුම අරමුණ පැහැදිලි වෙන. ඒක නිකම්ම රාජ්‍ය බලය ගැන දෙයක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඉතින් මොකක්ද මේ ගැඹුරු අරමුණ? කතාව පටන් ගන්නේ කෑලි කෑලිවට බෙදලා ගිය ශ්‍රී ලංකාවකින්. ඔන්න ඔය කාලෙදි තමයි තරුණ කුමාරයෙක්ගේ හිතේ තිබුණු දැවැන්ත හීනයක් මේ හැමදීම වෙනස් කරන්න පාර කපන්නේ. දුටුගැමුණු, ඒමත් නැත්නම් දුට්ටගාමිනී. මේ නම හැදුණු විදිහ හරිම අපූරුයි. ඇත්තටම මේ නම ලැබෙන්නේ තමන්ගේම තාත්තා, ඒ කියන්නේ කාවන්තිස්ස රජතුමා එක්ක ඇතිවෙන ගැටුමක් නිසා. ඒකෙන්ම අපිට පොඩි ඉඟියක් ලැබෙනවා නේද එතුමාගේ පෞරුෂය ගැන. ටිකක් සැර, නොසැලෙන, ගිනි වගේ චරිතයක් කියලා. මෙන්න මේක තමයි හැනදීම වෙනස් කරපු මොහොත. තාත්තගේ අවවාදයට පිටුපාන ගාමිණී කුමාරයා තමන්ගේම පාරක් තෝරගන්නවා. ගගෙන් මෙහා ඇති කියලා තාත්තා කිව්වට කුමාරයා හීන දකින්නේ මුළු ලංකාවම ගැන. ඉතින් මේ නිර්භීත තීරණය නිසාම එතුමාට මලයදේශයට පැනලා යන්නත් සිද්ධ වෙනවා. එතුමාගේ ජීවිතයේ ඊළඟට එන ලොකුම ගැටුම තමයි තමන්ගේම මල්ලිට විරුද්ධව ඇතිවෙන සිවිල් යුද්ධය. බලය වෙනුවෙන් පටන් ගත්ත මේ සටන නිසා මුළු පවුලම දෙකඩ වෙලා යනවා. මේ කාල රේඛාවෙන් අපිට පැහැදිලිවම පේනවා සහෝදරියෝ දෙන්න අතරේ තිබුණ බලාරගලිය. කාවන්තිස්ස රජතුමා නැති වුණ ගමන්ම තිස්ස කුමාරයා රාජ්‍යත්වයේ සංකේතයක් වුණු කණ්ඩුලෑතයි විහාර මහදේවියයි තමන්ගේ බාරයට ගන්නවා. පළවෙනි සටනින් දුටුගැමුණු පෙරදුනත් එතුමා තාරින්නේ නැහැ. දෙවනි සටනින් දිනලා අන්තිමේදී සහෝදරයෝ දෙන්න සමාදාන වෙනවා. මේක නම් හරිම රසවත් සිදුවීමක්. දෙවනි සටනින් පෙරදුණු තිස්ස කුමාරයා පැනලා යන්නේ හරිම සූක්ෂම විදිහකට. මියගිය හාමුදුරු කෙනෙක්ගේ දේහයක් වගේ රඟපාලා දුටුගැමුණුගේ හමුදාව මැද්දෙන්ම පැනලා යනවා. ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ තමයි විහාර මහදේවියයි භික්ෂුන් වහන්සේලායි මෙදිහත්වලා මේ දෙන්නව සමාදාන කරවන්නේ. හරි. දැන් තමන්ගේ රාජධානිය ස්ථාවරයි. ඊට පස්සේ දුටුගැමුණු රජතුමාගේ ලොකුම මෙහෙයුම පටන් ගන්නවා. ඒ තමයි මුළු දිවයිනම එක්සේසත් කරන එක. විශේෂම දේ තමයි දැන් එතුමාගේ හිටමු හතුරා, ඒ කියන්නේ තිස්සමල්ලි, එතුමාගේ ප්‍රධාන සෙන්පතියෙක් වෙලා ඉන්න එක. මේ දැවන්ත යුද්ධයට එතුමා තනියම නෙවෙයි මුහුණ දෙන්නේ. එතුමාත් එක්ක හිටියා පුරාවෘත්තයක් බවට පත්වුණු අති දක්ෂ රණශූරයෝ 10 දෙනෙක්. ඒ තමයි දස මහා යෝධයෝ. ඔවුන්ගේ ශක්තිය නිසා රජතුමාගේ හමුදාව තවත් බලවත් වුණා. මහා වංශයේ හැදියට එතුමා අනුරාධපුරය අගනුවරට යන ගමනේදී අතරමඟ හිටපු ප්‍රාදේශීය පාලකයෝ 30 දෙනෙක්ම පරාජය කරනවා. ඉතින් හිතාගන්න පුළුවන් නේද මේ යුද මෙහියුම කොයිතරම් දීර්ඝ, කොයිතරම් අභියෝගාත්මක එකක් වෙන්නේ නැද්ද කියලා. දැන් අපි එන්නේ කතාවේ උච්චතම අවස්ථාවට. ඒ කියන්නේ අවසන් මහා සටනට. එක පැත්තක ඉන්නවා තරුණ ජව සම්පන්න දුටුගැමුණු රජතුමා කණ්ඩුලතාවුඩ. අනිත් පැත්තේ ඉන්නවා වයසින් මොහුකුරා ගියත් යුක්තිගරුක පාලකයෙක් විදිහට ප්‍රසිද්ධ එල්ලාර රජතුමා. එයාගේ මහපබ්බතෑතාවුඩ. මේ තනි සටනින්, මේ ද්වන්ද සටනින් තම්බි මුළු රාජධානියම ඉරණම තීරණය වුණේ අනුරාධපුරයේ නගිනහිර දොරටු ඉස්සරහදී දුටුගැමුණු රජතුමා එලාර රජතුමාව පරාජය කරලා මුළු දිවන්නේම පාලනය Taman අතට ගන්නවා. හැබැයි මේ අති විශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ රජතුමා සතුටු වුණේ නැහැ. එතුමාගේ හිත ලොකු දුකකින් පිරීලා ගියා. යුද්ධෙ දිනුවට එතුමාට දැනුනේ විශාල පාඩුවක්. ඇයි එහෙම වුනේ? මෙන්න හේතුව. රජතුමා කම්පාවුනේ Taman දිනපු නිසා නෙවෙයි. මේ ජයග්‍රහණය වෙනුවෙන් නැති වෙලා ගිය ජීවිත ලක්ෂ ගාණක් ගැන හිතලා. මේකෙන් අපිට පේනවා එතුමාගේ චරිතයේ හරිම සංවේදී පැත්තක්. එතුමා නිකම්ම ජයග්‍රාහකයෙක් විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. දුටුගැමුණු රජතුමා Taman පරාජය කරපු සතුරාට සලකපු විදිහ ඒකනම් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න ඕන දෙයක්. එතුමා එලාර රජතුමාගේ දේහය බොහොම ගෞරවයෙන් ආදාහනය කරලා සොහොනක් පවා හැදවුවා. ඊට පස්සේ නියෝගයක් පැනවුවා මේ සොහොන පහු කරගෙන යන හැම කෙනෙක්ම ගෞරව කරන්න ඕන කියලා. බලන්නකෝ මේ උදාරත්වය. යුද්ධය ඉවරයි. දැන් අපි දකින්නේ දුටුගැමුණු රජතුමාගේ තවත් පැතිකඩක්. රණශූරයා දැන් දෙවන්ත නිර්මාණ කරන ශුද්ධ වූ නිර්මාණ ශිල්පියෙක් බවට පත් වෙනවා.
එතුමාගේ පළවෙනි ප්‍රධාන නිර්මාණය තමයි මිරිසවැටිය. කතාවේ හැටියට දියකෙලින්න ගිය රජතුමා තමන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තය බිම තියලා යනවා. ආපහු වෙනකොට කාටවත් ඒක උස්සන්න බෑ. ඔන්න ඔය ආශ්චර්ය සිද්ධ වුණු තැන තමයි මේ ස්තූපය නිර්මාණය කරන්නේ. ඊළඟට ලෝහ ප්‍රාසාදය. තඹ උළු සෙවිලි කරපු නිසා ඒ නම ලැබුණු මහල් 9කින් යුත් මේ පුදුමාකාර ආරාමය හදන්නේ භික්ෂූන් වහන්සේලා දෙව්ලොවකදී දැක්කා කියන මාලිගාවක සැලැස්මකට අනුවයි. එතුමාගේ නිර්මාණවලට දිව්‍යමය ආభాෂයක් ලැබුණා කියන්නේ මේක හොඳම සාක්ෂියක්. හැබැයි එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය තමයි රුවන්වැලි මහා සෑය. ඒකේ දැවැන්තකම හිතාගන්න සම්පූර්ණ උස අඩි 338ක්. පාදමේ වට ප්‍රමාණය අඩි 942ක්. මේ ඉලක්කම් වලින්ම තේරෙනව නේද ඒ නිර්මාණයේ ශ්‍රේෂ්ඨත්වය. දැන් අපි එන්නේ කතාවේ අවසාන හරිම සංවේදී කොටසට. ඒ තමයි රජතුමාගේ අවසන් කාලය සහ එතුමා මේ ලෝකෙට ඉතුරු කරලා ගිය උරුමය ගැන. රුවන්වැලි සෑයේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න කලින් රජතුමා අසිනිහිප වෙනවා. ඉතින් මරණ මංචකයේ ඉන්න එතුමාට තිබුණේ එකම එක ආසාවයි. ඒ තමයි තමන්ගේ ඇස් දෙකෙන්නේ මහා සෑයේ වැඩ ඉවර කරපු හැටි දකින්න එක. මෙතනදී තමයි සහෝදරකමේ තියෙන බැඳීම කොච්චර බලවත්ද කියලා අපිට පේන්නේ. රජතුමාගේ මේ අවසන් ආශාව ඉටු කරන්න එතුමාගේ මල්ලි සද්දාතිස්ස ඇතරම පුදුම සහගත දෙයක් කරනා. එතුමා වැඩ ඉවර නැති දාගැබ සම්පූර්ණයෙන්ම සුදු රෙදි වලින් වහනවා. හරියට වැඩ ඔක්කොම ඉවර වෙලා සුදට සුදේ දිලිසෙනවා වගේ පෙන්න. ඉතින් ඒ දර්ශනය දැකලා ලැබෙන සැනසීමෙන් තමයි දුටුගැමුණු රජතුමා තමන්ගේ අවසන් හුස්ම පොදා තාරෙන්නේ. ඉතින් අන්තිමටම අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. එක අතකින් රට එක්සේසත් කරපු රණශූරියෙක්, අනිත් අතින් සදාකාලික නිර්මාණ බිහි කරපු ශ්‍රද්ධාවන්ත නිර්මාණකරුවෙක්. මේ වගේ දෙබිඩි උරුමයක් තියෙන රජ කෙනෙක්ව ඉතිහාසයේ මතක තියාගන්න ඕනේ කොහොමද? ඒ ගැන හිතන එක අපි හැමෝටම බාරයි.